ආයිබෝන් පොඩ්ඩ හැමෝටම බලන්න අද ප්‍රශ්නේ මොකක්ද කියලා. වෙනද වගේම අදත් චුට්ටි වෙලාවක් අරගෙන වීඩියෝ එක නතර කරලා මේ ප්‍රශ්නේ කරලා ඒ කියන්නේ මේකට හරියන උත්තර ටික දීලා අහපුව වීඩියෝ එක කන්ටිනියු කරලා බලන්න ඔයා කරපු ප්‍රශ්නේ හරිද කියලා, උත්තර ටික හරිද කියලා. හරි. නම් මං හිතනවා ඔයා වීඩියෝ එක ස්ටොප් කරලා ප්‍රශ්නේ කරලා ඊට පස්සේ අහපුව මේ වීඩියෝ එක බලනවා කියලා උත්තර ටික හොයාගන්න. හරි. එහෙනම් මම දැන් උත්තර ටික කියන්නම්. ප්‍රශ්නේ තමයි යා කරන්න කියලා තියෙන්නේ නේද? දෙමළ වචන ටික එක පැත්තක තියෙනවා. ඒවට අදාළ තේරුම් ටික තව පැත්තක තියෙනවා. ඔයාට තියෙන්නේ නිවැරදි තේරුම බලලා යා කරන්නනේ නේද? හරි. අපි බලමු දැන් මොනවාද නිවැරදි පිළිතුරු ටික කියලා. පළවෙනි එක උත්කාරුංගල්. උත්කාරුංගල් කියන්නේ මොකද්ද? උත්කාරුංගල් වාඩි වෙන්න. උත්කාරුංගල් කියන්නේ වාඩි වෙන්න. පෝහලාමා. පෝහලාමා කියන්නේ යන්න. පෝහලාමා කියන්නේ යන්න. පෝහලාමා යන්න. කයි. කයි කියන්නේ මොකද? කයි කියන්නේ අත. හරි. කයි කියන්නේ අත. නායි. නායි කියන්නේ කාටද? නායි කියන්නේ බල්ලට. නායි බල්ලා. කාහම්. කාහම් කියන්නේ කාටද ළමයි? කාහම් කියන්නේ කපුටට. හරි. පෝහලාමා යන්න. මෙතන යන්න කියනවට වැඩිය හරි තේරුම පෝහලාමා යන්නද. හරි. අපි කියන්නේ වෙලියේ පෝහලාමා කියලානේ කියන්නේ නේද? එළියට යන්නද. වෙලියේ පෝහලාමා මේ ආ කියන શબ્දෙන් ඉවර වෙලා තියෙන්නේ. එතකොට මේක මේ අර ප්‍රශ්නාර්ථවාචී විදිහට තමයි ඉවර වෙන්නේ. දැන් අපි සිංහලෙන් නම් මේ යනවද ද කියන එකනේ ප්‍රශ්නාර්ථවාචී අකුර විදිහට පාවිච්චි කරන්නේ. දෙමළ භාෂාවේ ආ කියන શબ્දය තමයි එන්නේ. හරිද? ආ පෝහලාමා උල්ලේ වරලාමා ඇතුළට එන්නද. හරි. වෙලියේ පෝහලාමා එළියට යන්නද. උත්කාරුංගල් වාඩි වෙන්න. කයි කියන්නේ අත. නායි කියන්නේ බල්ලා. කාහම් කියන්නේ කපුටා. හරි. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් තව ප්‍රශ්නකින් හම්බෙමු අපි.